වෙන කෙනෙක්ගේ ෆෝන් එකක් හොරෙන් කන්ට්‍රෝල් කරන්න. ඒ විතරක් නෙමෙයි යාගේ කැම් එක ඔන් කරලා හොරෙන් වටේ පිටේ වෙන්නේ මොනවද කියලා බලා ගන්න. ඒ විතරක් නෙමෙයි යාට එන නොටිෆිකේෂන් බලන්න, එයා පාවිච්චි කරන ඇප්ස් බලන්න, ඒ වගේම යාගේ ලයිව් ලොකේෂන් එක උනත් බලා ගන්න පුළුවන්. මේ වගේ තවත් බොහෝ දේවල් කරන්න පුළුවන් ඇප් එකක් තමයි Flashget Kids ඇප් එක. විශේෂයෙන්ම මේ ඇප් එක හදලා තියෙන්නේ ඔයාලගේ පොඩි ළමයි වෙනුවෙන්. ඒ කියන්නේ ඔයාලගේ පොඩි ළමයි මොබයිල් ෆෝන් එකක් යූස් කරනවා නම්, එයාලට මොබයිල් ෆෝන් එකක් ස්ටඩි වලට දීලා තියෙනවා නම්, එයාලා ඒකින් වෙන දේවල් වැරදි දේවල් කරනවද කියලා ට්‍රැක් කරගන්න පුළුවන් විදියට තමයි මෙන්න මේ ඇප් එක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ඇප් එක Play Store කියලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Flashget Kids කියලා මෙන්න මේ විදිහට සර්ච් කරලා ඔයාලට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් මගේ අතේ ෆෝන් දෙකක් තියෙනවා. මේ ෆෝන් දෙකටම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ පොඩි ළමයා පාවිච්චි කරන කිඩ්ස් ෆෝන් එක මෙන්න මේ විදිහට අතර අරගෙන ඔයා ඒ ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලට ඔප්ෂන් දෙකක් තියෙනවා. මෙතන යට කිඩ්ස් ඩිවයිස් කියන තැන තමයි ටච් කරන්න ඕනේ. ටච් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් now කියලා දෙනවා. අන්න මෙතන ටච් කරලා ඔයා අලුතෙන් ඇප් එකක් තියෙනවා. අන්න ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා settings හදා ගන්න ඕනේ. right. මම මෙන්න මේ විදිහට අනිත් ෆෝන් එක අතර ගන්නවා. ඒ කියන්නේ parent ෆෝන් එක. ඊට පස්සේ මේක ඕපන් කරගත්ත පස්සේ බලා ගන්න පුළුවන් menu එකේ ඔයාලට තියෙනවා remote control කියලා තියෙනවා. මෙන්න මෙතන ටච් කරලා ඔයාලට පුළුවන් අනිත් ෆෝන් එක ඔයාලට control කරන්න. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා camera recording කියලා. එතන ටච් කරලා ඔයාලට පුළුවන් kids ඒ කියන්නේ ඔයාලගේ පොඩි ළමයාගේ ෆෝන් එකේ කැමරා එක ඔන් කරලා වටේ මොනවද වෙන්නේ කියලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ විදිහටම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා screen mirror කියලා ඔප්ෂන් එකක්. අන්න එතන ටච් කරාම ඒ කියන්නේ ඔයාගේ kids ෆෝන් එකේ screen එකේ එයා මොනවද use කරන්නේ, මොනවද ඔබන්නේ, මොනවද මේ වෙලාවේ බලන්නේ කියලා ඔයාගේ ෆෝන් එකෙන් live බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතන තියෙනවා map එක icon එක. අන්න එතන ටච් කරාම ඔයාගේ kids ෆෝන් එක මොන location එකේද දැන් තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ features ගොඩක් මෙන්න මේ app එකේ තියෙනවා. ඔයාලට පුළුවන් මේ app එක download කරලා try කරලා බලන්න. ඉතින් මේ වගේ තවත් videos ඔයාලට බලන්න ඕන නම් මගේ social media account එකත් like කරලා follow කරලා තියාගන්න. follow කරලා තියාගත්තාම ඔයාලට මේ videos තවත් බලා ගන්න පුළුවන්.